බුක් හෝල් එකක් තියෙනවා ළමයි. හැබැයි සිංහල පොත් සෙට් එකක්. මගේ යාළුවෙක් ඩුබායි යනවා කියලා කිව්වහම මං කිව්වා මට සිංහල පොට්ටියක් තියෙනවා පොඩ්ඩක් ගෙන්න ගන්න පුළුවන් වේද කියලා. And then එයා මේටින් ගෙනහල්ලා දුන්නා. So let's see මම මොනවද ඕඩර් කරලා ගෙන්න ගත්තේ කියලා. First book එක අමාවක හස. මේක මගේ first BL book එක වෙන්න යන්නේ. මං දැක්කා book talk එකේ netම මේ පොත කියවලා ඉවරලා එයාගේ review එක දැක්කහම මට හිතුණා අනිවාර්යෙන් අරන් කියවන්න ඕනේ කියලා. මං එහෙම BL පොත් එහෙම කියවලා නැහැ. This is going to be my first BL book. I'm excited to start reading this. ඊට පස්සේ Nipu's book talk ගේ review එකක් දැකලා ඉවරලා මෙන්න මේක ගත්තා. දඩබ්බර හැඟුමක්. මේ පොතත් මං හිතනවා මම පොඩ්ඩක් කියවන type එක වෙයි කියලා ඉවර. Can't wait to read this and see. ඊට පස්සේ ළමයි ගත්තා මම normally ආස crime thriller mysteries අන්න ඒ වගේ. ඒක නිසා ඊට පස්සේ ගත්තා CID රමේෂ්. ඒකත් කොයි වගේ පොතක්ද දන්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ කියවලා තියෙනවද? ඔයගොල්ලෝ කැමති වුණාද මේකට? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඊට පස්සෙත් ගත්තේ book talk එකේ දැක්ක තවත් පොතක් My Dear Crush. The best part was මේක ඇතුලේ තියෙන පින්තූර. It's like so freaking pretty ළමයි. I didn't know පොත ඇතුලේ යන්නේ ඒ වගේ පින්තූර තියෙනවා කියලා ඉවර වෙලා and I fell in love with the book. දැක්ක වෙලේ ඉඳන් look at this like Gembari මන් දන්නේ මේ පොතත් මොන වගේ පොතක්ද කියලා I kind of like the cover. ඉතින් ඒක නිසා ඒක ගත්තා. ආදරණීය රිකාඩෝ මේකත් Nipu's book talk එකෙන් දැකලා තමයි මම ගත්තේ මේක කියවන්න ඕනේ කියලා වෙලෙ හිතුවා. plus ඒක පොඩි පොතක්. ඉතින් ඒක නිසා ලේසි ඉක්මනට කියවලා ඉවර කරන්න. ඕ මම දැන් දැක්කේ look at this. ළමයි දැන් එන සිංහල පොත් පට ළමයි I didn't know ඒ වගේව තියෙනවා කියලා. wow sold මේ දවස්වල famous තිබ්බ නැන්දම්මගේ diary මේ පොත හිනා කාලා මැරනවා කියලා ඉවර වෙලා තමයි මම දැක්කේ ගොඩක් reviews වල. ඉතින් ඒක නිසා මේක ගත්තා. ඒ වගේම මට ටීචර් පොතක් ගන්න උවමනාවක් තිබ්බා. හැබැයි පොඩ්ඩක් මේ පොත මේ දවස්වල out of stock කොහෙ බැලුවත්. ඉතින් ඒක නිසා ඒක ගන්න බැරි වුණා. I'm excited to read this like can't wait. බුක් හෝල් එකක් තියෙනවා ළමයි. හැබැයි සිංහල පොත් සෙට් එකක්. මගේ යාළුවෙක් ඩුබායි යනවා කියලා කිව්වහම මං කිව්වා මට සිංහල පොට්ටියක් තියෙනවා පොඩ්ඩක් ගෙන්න ගන්න පුළුවන් වේද කියලා. And then එයා මේටින් ගෙනහල්ලා දුන්නා. So let's see මම මොනවද ඕඩර් කරලා ගෙන්න ගත්තේ කියලා. First book එක අමාවක හස. මේක මගේ first BL book එක වෙන්න යන්නේ. මං දැක්කා book talk එකේ netම මේ පොත කියවලා ඉවරලා එයාගේ review එක දැක්කහම මට හිතුණා අනිවාර්යෙන් අරන් කියවන්න ඕනේ කියලා. මං එහෙම BL පොත් එහෙම කියවලා නැහැ. This is going to be my first BL book. I'm excited to start reading this. ඊට පස්සේ Nipu's book talk ගේ review එකක් දැකලා ඉවරලා මෙන්න